2005 වසරේ ජුනි මාස 30 වනදා ඉවෝන් ජොන්සන් නැමැති තරුණිය ගෙල සිරකර මරා දැමීමේ චෝදනාව එල්ල වූයේ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහටයි. ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ 19 හැවිරිදි ඉවෝන්ගේ ගෙල ඇය ඇඟලා සිටි ඇඳුමකින් සිරකර තිබූ අතර හිස පොළවේ ගැසීමෙන් බිඳීම් 64ක් සිදුව තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබුණා. ගොනු YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අප නාලිකාවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉවෝනා ජොන්සන්ගේ ඝාතනය නොහොත් රොයල් පාක් ඝාතනය පිළිබඳවයි. දිනය 2005 ජූලි 1 වෙනි දින. ස්ථානය රොයල් පාක් නිවාස සංකීර්ණය රාජගිරිය. මුලින්ම අවධානය යොමු කරමු ඉවෝනා ජොන්සන් පිළිබඳව. 1985 අගෝස්තු 15 වන දින ස්වීඩන් ජාතික රොජර් ජොන්සන් සහ ශ්‍රී ලාංකික චමල්කා සපරමාදු ජොන්සන්ට දාව ඉවෝනා ජොන්සන් උපත ලැබුවා. ඇගේ සොහොයුරිය සහ ජයමා සමගින් ඉවෝන් ඇගේ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපන කාලය කොළඹ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් වී ලබාගත් අතර පසුව ඇය විලාසිතා නිර්මාණකරණය සඳහා ඇමරිකාව බලා පිටත් වූවා. දැන් අපි අවධානය දෙමු සැකකරු ජූඩ් සාමන්ත ඇන්තනී ජයමහ වෙත. ජූඩ් සාමන්ත ඇන්තනී ජයමහ 1985 දී ප්‍රීති ජයමහ සහ සැන්ඩ්‍රා ජෙනිෆර් ජයමහ යන ධනවත් පවුලට දාව උපන්නා. ඔහුගේ උපතින් හරියටම වසරයි. ඔවුන්ගේ දෙමාපියන්ගේ විවාහය දෙදරා යනවා. 1996 දී ඔවුන් දික්කසාද වෙනවා. දික්කසාදයෙන් පසු ජයමහ තම පියා සමග තනියම ජීවත් වෙනවා. ජයමහ වයිට්චල් ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල සහ ACDT යන පාසල්වල අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියා පවසන ආකාරයට ඔහු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නිම කර නිවාඩුවට තම ගෙදරට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු වී ඇත. ඉවෝන් ඝාතනය වන විට ඔහු ඉවෝන්ගේ බාල සොහොයුරිය කැරොලයින් ජොන්සන් සමග ආදර සම්බන්ධතාවයක නියැලී සිටියේය. ඇය එක්සත් ජනපදයේ සිටියදී ඇගේ මව සමග කළ සංවාදවලින් සනාථ වන පරිදි ඉවෝන් ජයමහගේ හැසිරීම දැන සිට ඇත. කැරොලයින්ට ඔහු සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ නොදෙන ලෙස ඇය තම මවට දැඩි ලෙස අවවාද කළාය. එසේ තිබියදීත් 17 හැවිරිදි කැරොලයින් සහ 19 හැවිරිදි ජයමහ අතර සම්බන්ධය වර්ධනය විය. ජයමහ ඔහුගේ නව යෝනියේදී විකෘති සහ කැරලිකාර හැසිරීම් ලක්ෂණ පෙන්නුම් කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ සාක්ෂි දෙමින් කැරොලයින් චෝදනා කළේ ජයමහ විසින් කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවියක් ගැබිනියක් කර ඇති අතර මීට පෙර පාසල් තුලට මත්කුඩු රැගෙනීම හේතුවෙන් ඔහුට පන්ති තහනමකටද ලක්වීමට සිදු වී ඇත. 2005 ජූනි 29 ඝාතනයට පෙර රාත්‍රිය ඉවෝන් සහ කැරොලයින් රොජර් ජොන්සන්ගේ වාහනේ බගතලේ පාරේ පිහිටි ඔහුගේ නිවසින් ජයමහව රැගෙන යාමට කටයුතු කළේ රාත්‍රියක බාර් රෝපින් සඳහා සූදානම් වීම සඳහාය. කණ්ඩායම නවන් මාවතේ පිහිටි සිලෝන් ඔටෝමොබයිල් සංගමයේ ගොඩනැගිල්ලේ වයිට් හවුස් ඉන්හි පිහිටි ග්ලෝ නමින් හැඳින්වෙන බාර් එක සහ හිල්ටන් කොළඹුහි බ්ලූ එලිෆන්ට් අතර එහා මෙහා ගමන් කළහ. ඔවුන් කොළඹ ජාත්‍යන්තරයේ ඉගෙනුම ලබන මිතුරන් සමග විවිධ ස්ථානවල සිටි අතර රාත්‍රී අවසාන භාගයේදී ජොන්සන් පවුලේ කොරියානු මිතුරෙකු වන කියොන් නම් පුද්ගලයා හමු විය. පසුව සිව් දෙනා නැවත හිල්ටන් වෙත ගිය අතර ඔවුන් ඉවෝන්ගේ මෝටර් රථය නැවත ලබා ගැනීමට පෙර මිනිත්තු 10ක් පමණ රැඳී සිටිය. කැරොලයින් චෝදනා කරන්නේ කිසියම් රාත්‍රියක ඇය සහ ජයමහ අතර වාද විවාද ඇති වූ බවත්, පසුව කැරොලයින් ජයමහට චෝදනා කර බවත්. කෙසේ වෙතත් ජයමහගේ නීති උපදේශකවරයා කියා සිටින්නේ කැරොලයින් පවිට්ට නම් පුද්ගලයෙකු සමග කතා කිරීම සම්බන්ධයෙන් වාද ආරම්භ වූ බවත්ය. ඉවෝන්
ජයමහගේ පැත්ත ගත් බවත් පවසා ඇත. ඉවෝන් සහ කොරියන් මිතුරා ටික වේලාවකට පසු නැවත ග්ලෝ වෙත පැමිණියහ. කැරොලයින් සහ ජයමහ කැප් රථයක් කුලියටගෙන රෝයල් පාක් ජොන්සන්ගේ නිවස වෙත ආපසු පැමිණියාය. 23 වෙනි මහලේ පිහිටි ඇගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණි පසු කැරොලයින් ඉවෝන් සමග නැවත පැමිණි බව ඇගේ දෙමාපියන් වැරදියට ප්‍රකාශ කළාය. පසුව කැරොලයින් සහ ජයමහ කැරොලයින්ගේ කාමරයේ කෙටි කලක් නැවතී සිටි අතර එහිදී කැරොලයින් ඉවෝන් ගැන විමසීමට කොරියානු මිතුරාට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය. ඔහු සහ කැරොලයින් තම නිදන කාමරය තුළ ලිංගිකව එක් වූ බව ජයමහා පවසන අතර කැරොලයින් චෝදනා කරන්නේ ඇය සහ ජයමහ නැවත රණ්ඩු බයවයි. ඉවෝන් පෙරවරු 2:50ට පමණ නැවත රෝයල් පාක් නිවාස සංකීර්ණයට පැමිණියාය. 23 වන මහලේ ඉවෝන් සෝපානයෙන් පිටත් වීමෙන් පසු ප්‍රහාරය ආරම්භ වූ බවට සාක්ෂි සඳහන් වී ඇත. ජයමහ විසින් ඉවෝන්ට පඩිපෙළේදී පහර දී ඇති අතර ඉවෝන්ගේ හිස කැබලි 60කට වඩා කැඩී ඇති බවට සාක්ෂි හමු වී ඇත. ඉවෝන් පඩිපෙල් 4ක් පාලට ඇදගෙන ගොස් ඇගේ සිරුර 19 වන මහලේ පඩිපෙළ මත තිබී සොයා ගන්නා ලදී. මරණයට හේතුව මාධ්‍ය නිලධාරීන් පවසන ආකාරයට මියගිය පුද්ගලයා විසින් පැළඳ සිටි ස්ට්‍රෙච් කලිසම් යුගලයකින් ගෙල තද කිරීමකින් සිදු වී ඇති බවය. ඝාතනයෙන් පසු තම සිරුරේ සහ අත්වල සහ හිස කෙස්වල එකතු වූ ලේ සහ ද්‍රව්‍ය සේදීම සඳහා රෝයල් පාක්කේ නාන තටාකයට ගිය බව ජයමහ පාපොච්චාරණය කර ඇත. කැරොලයින් චෝදනා කරේ ජූලි 1 වෙනිදා උදෑසන පසු ජයමහ තමා සමග නිතර ඇසුරු කර පුරුද්දෙන් බැහැරූ බවයි. සාමාන්‍යයෙන් දිනකට ඔහුගෙන් ඇමතුම් කිහිපයක් ලැබුණද ඉදිරි දින එකමාර කාලය තුල ඇයට ඔහුගෙන් දුරකථන ඇමතුම් නොලැබුණි. ජයමහ ජූලි 2 වෙනිදා වනතුරු කැරොලයින් බලන්නට ගියේ නැත. වැරදිකරුවර ජූඩ් සාමන්තට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් අභියාචනයෙන් පසු මරණ දඬුවමද හිමි වූ අතර පසු කලක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ඔහුට ජනාධිපති සමාව ලැබුණි. මේ පිළිබඳ ඉවෝන්ගේ සොහොයුරිය තම ෆේස්බුක් ගිණුමේ අදහසක් දක්වමින් කියා ඇත්තේ මෙම තීන්දුව අපි බලාපොරොත්තු නොවූ තීන්දුවක් බවයි. ධනය බලය හරහා ඔහු නිරන්තරයෙන්ම යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් සිටියා. මම මෙහිදී වඩාත් විමර්ශනයට පත්වන්නේ ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර විකාරරූපී අදහස් පිළිබඳවයි. මෙය හදිසි කෝපය නිසා සිදු වූ දෙයක් නොවේ. සිතාමතා කළ ඝාතනයක්. ඇය එනතෙක් ඔහු නිවස ඉදිරි පිට රැඳී සිටිනවා. ඉන්පසුව ඇයව 23 වන මහලේ සිට ලුහු බැඳ ඇයව බිම දමා ගෙල සිර කර මරා දමනවා. ඇයගේ සිරුර හමුවන්නේ 19 වන මහලෙන්. අතිකරණයේදී ඇගේ හිස් කබල කෑලි 64කට කුඩු වී ගිය බව ඇසෙද්දී දැනුණ හැඟීම කිසිම සහෝදරියකට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාගේ අසරණ පියාට හඳුනා ගන්න උනේ මුහුණක්වත් නැති මල කඳක්. කිසිම පියෙකුට එවැනි වේදනාවක් නොවිය යුතුය. මෙවැනි අපරාධයක් කරපු මේ වගේ සාහසිකයන්ට ජනාධිපති සමාව දීම පිළිබඳව ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න.